ඒ අපේ වගකීමක් විය යුතුයි. අපේ එන්ඩේරීක සහ දිවස් ප්‍රසාදී වගකීමක් විය යුතුයි අපේ සමාජය තුළ ඒ වෙනස ඇති කරවන්නට. අපි නායකත්වය ගත්තොත් ඒම තමයි කරන්නට ඕනේ මේ රට තුළ. ඒ නිසා කරුණා කරලා ඒ දේ කරන්න. මොකද අපි ජනසන්නිවේදන නිදහස ආරක්ෂා කළොත් රට ඉදිරියට යාවි පිරිසිදු චින්තනයක් තුළ, පිරිසිදු ආකල්ප තුළ. ඒක ඇති කරන්නට කටයුතු කළ යුතුයි, වහාම ක්‍රියා කළ යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවපිටිය දේවස්ථානයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න කටයුතු කරන්න හැකි ඉක්මනින්. ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මෙහි සත්‍යතාවය යටපත් කරන්නට ඉඩ දෙන්නේ නැහැයි කියන පොරොන්දුවයි ඒ අය දුන්නේ. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නැහැ. අපි බලාගෙන ඉන්නවා. අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා ඒක පිළිබඳ හරියාකාර විමර්ශනයක් කරලා හැකි ඉක්මනින් එය කරලා ඒකට අවශ්‍ය වෙන නීති රීති සම්පාදනය කරලා ඒ නීති රීති වෙනස් කරන්නට අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා යුක්තිය සහ සත්‍යය මෙතනදී සිදු වුණේ මොකක්ද කියන එක පිළිබඳ රහසිගතව ඒවා හංගගෙන ඉන්න හදන්නේ නැතුව එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතුව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට කැමති මේ දැන් පාලනය කරන අයගේ. අපිට ඒ පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කරුණා කරලා. තව මාසයකින් පමණ අපි මේ පාස්කු ප්‍රහාරයේ 6 වෙනි සංවත්සරය සමරන. ඒ නිසා මේ 6 වෙනි සංවත්සරයට කලින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමති ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතින් අපිට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න. මේ ක්‍රමවේදය වෙනස් කරන්නට ඕනේ. අපි මේ රජයේ බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් ඉතින් අපිට ආයෙසරක් හිතන්න වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කරනවා කරුණා කරලා දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස, මානසික මනුෂ්‍ය ගරුත්වය, ස්වාධීනත්වය පාවා දෙන්න එපා. ඒවා ඒ පාවා දුන්න සංස්කෘතිය ඉවර කරන්න සදාටම ශ්‍රී ලංකාව තුළ නව චින්තනයක්, නව සංස්කෘතියක් ඇති කරන්න. ඒකට තමයි ඔබට අපි බලය දුන්නේ. ඒ ක්‍රමවේදයේ අනුව යන්නට අවශ්‍ය නීති රීති වෙනස් කරන්න. ඒවා වෙනස් කරන්න කල් ගන්නට ඕනේ නැහැ. Tamanට බලය දීලා තිනවා නම් ඒ බලය පාවිච්චි කරලා ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න. නිදහස ඇති කරන්න. මාධ්‍ය නිදහස, මානුෂීය නිදහස, ගරුත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මේ සියලු දෙයක්ම සඳහා කටයුතු කරන්න කියලා මම බලයේ ඉන්න අයගෙන් ඉල්ලා සිටින්නට කැමතියි නැවතවර. ඒ අයට මතක් කරලා දෙන්න. මේක සඳහා කාලය ගන්නට ඕනේ. අර නීතිය වෙනස් කරන්න ඕනේ, මේ නීතිය වෙනස් කරන්න ඕනේ. කිය බල ඉන්නේ නැතුව බලය තියෙනවානේ. දැන් ඒ බලය පාවිච්චි කරන්න. පාවිච්චි කරලා අවශ්‍ය වෙනස්කම් කරලා සමාජය පිරිසිදු කරලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට කටයුතු කරන්න. මීට පස්සේ කවදාක්වත් ඒ සිදුවෙච්ච දේවල් අතුරුදහන් කිරීම, ඝාතන, ඒ වගේම ඔසවාගෙන යෑම, නොයෙකුත් ආකාරයේ හිරිහැර කිරීම නවත්තලා ඒ සංස්කෘතිය නවත්තලා සැබෑ මානුෂීය සමාජයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනගන්නට ඔබට අපි ශක්තිය දීලා තියෙනවා, බලය දීලා තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා කරුණා කරලා ඒ දේ කරන්න කියලා මම අද රට පාලනය කරන නායකත්වයෙන් ඉල්ලා සිටින්නට කැමතියි මේ වගේ අවස්ථාවක්.